දැන් එදා මේ අය කියන විදිහට පෝත් සිටි එක හැදුණා ගාන නියෝජ්‍ය කතානායකතුමේ දැන් සීගිරිය නැහැ. ඇයි? සීගිරිය කඩලා ගේන්න ඕනේ පෝත් සිටි එක හදන්න. ඒ වගේ මෙතුමන්ලා කියන විදිහට නම් එදා පෝත් සිටි එකේ ප්‍රතිපත්ති හැදුනේ අද පාස්පෝර්ට් එකක් ඕනේ පෝත් සිටියන්. දැන් මේ ආණ්ඩු පක්ෂයේ මහත්තුරු කියපු කතා, ලදරු කතා. චීන කොල්නියක් බවට පත් කරනවා. හැබැයි සතුටු වෙනවා. ඔබ අඩු ගානේ උත්සාහයක් දරනවා. දැන් ඔබ දැන් උත්සාහයක් දරනවා මේකට මොකක් හරි කරන්න. හැබැයි කරගන්න තේරෙන්නේ නැහැ. පළවෙනිම කාරණේ තමයි කරු නියෝජ්‍ය කතානායකතුමනි කොළඹ වරාය නගරය හැදුවේ ගනුදෙනුකරණය සඳහා. මේ රියල් එස්ටේට් වලටම නෙවෙයි. රියල් එස්ටේට් අවශ්‍යයි. ගොඩනැගිලි හැදෙන්න ඕනේ. හැබැයි ඒකේ ගනුදෙනු කරන්න පුළුවන් ප්‍රතිපත්ති ටික හදන්න ඕනේ. ආණ්ඩුවට හිතන වෙලාවට ආණ්ඩුව වලට වාසි කියලා හිතන විදියට මේ ප්‍රතිපත්ති වෙනස් කරාම කරු නියෝජ්‍ය කතානායකතුමනි අපිත් එක්ක අභියෝගයට ලක් වෙලා තියෙන අනිත් රටවල් එක්ක මේකට ව්‍යාපාර ගෙනීමේ අපහසුතාවයක් තියෙනවා. දැන් පෝත් සිටි එකට ආයෝජකයෙක් ආවම අපි කැබිනට් එකට දැනුම් දෙන්න ඕනේ. පාර්ලිමේන්තුවට කියන්න ඕනේ. කවුද අනේම ආයෝජනය කරන්නේ? අපිත් දෙක කම්පියුටර් රටවල් තියෙනවා. ඉන්දියාවේ ගිෆ්ට් සිටි එක පැත්තකින්. සිංගප්පූරුව හොංකොං. ඒ වගේ වර්තමාන නූතන ගල්ෆ් කලාපයේ අර්බුදයක් දෙක මැද පෙරදිග යම් අර්බුදයකට මුහුණ දෙනවා. ඔවුන් නව වෙළඳ පොළවල් හොයනවා. නව ගනුදෙනු කරන කේන්ද්‍රස්ථාන හොයනවා. මේවට යන්න අපි සූදානම්. ඒවට යන්න අවශ්‍ය විනිවිදභාවයෙන් යුතුව පහසුවෙන් ව්‍යාපාර කරන්න පුළුවන් වැඩපිළිවෙලක් මේ කොළඹ වරාය නගර කේන්ද්‍ර කරගෙන අපි හදලා තියෙනවා. ඒ අවශ්‍යතාවය පිළිබඳව අඩුම ගානේ අවශ්‍යතාවය පිළිබඳව කරු නියෝජ්‍ය කතානායකතුමනි ආණ්ඩුව වටහාගෙන ඉන්නවද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ආණ්ඩුව වටහාගෙන ඉන්නවද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා.